ගංගා ජලේ ඉලෙන්න නම් ආසයි අපි ළමයෝ හයියෙන් එනවා බලු. නෑ මේ කවුද අපේ පස්සෙන් එනවා වගේ. ඒකයි බැලුවේ. Mang udah dari kalat nih. Memang dibuat nah. Kalat dia ada di sini. Ya. Bibit tiap tangan. Ini amat tinggal randu karannet nih. Ektamai. नीचे पासे मां गोरी दागन्नेत nih. मां तम sedari ada naskang කරලා තියෙනවා. මේකෙන් බේරලා යන්න පුළුවන් වුණොත් අපි හොඳට ඉමු. ගේම් ගහනකොට මම බොරු ගන්නෑ. ඇත්තමයි. කවුරු හරි ඇවිත් අපේ බේරගන්නේද? බෙන්චිසිනේ මොනවා කරගත්තාද දන්නේ. ඒකයි මම මේ කල්පනා කරන්නේ. මොකා වුණත් මේ ළඟම ඉන්නවා වගේ. ඔයාට බය නැද්ද? ඔයා මොනවා කියනවද මන්ද? මට චූ යන්නත් වෙනවා. අපිට බහින්න දන්නේ නෑනේ. කැකපීදේට බයිනවලා. කොහොම නැග්ගද මන්ද? නැග්ගා නෙමෙයි නැගුණා. මම දැන් ජයෙන් අල්ලගන්න. ඊමේල් පරිස්සමයි. හරි.
මං හිතන්නේ අපි මේ කැලේ අතරමං වෙලා. මාර පරිප්පුවක්නේ කෑවේ. දැන් කොහොම හරි කැම්ප් එක හොයාගන්න එක තමයි වැඩේ. අපි ඉක්මනට මෙහෙන් යන්න. තව වෙලා හිටියොත් මොනවා වෙයිද දන්නේ නැහැ. යන තූත්තු කුඩියක අමල්ලා මගේ බොක්ක ඇවිලිලා තියෙන්නේ. මේක නම් භූත කැල. මොක්කු ආවද කියලා කවුද දන්නේ? මේ කයියේ තියලා මෙහෙන් යන්. එනවාලා. ආව්. දැන් කියන ෂා මාර ලස්සන තැනක් නේ. කවුරු හරි නිතර යන්නේ තැනක් වගේ. යන්තම් ඇති. ටිකක් කැලවිලා ඉන්න පුළුවන් තැනක් ලැබුණා. අපි ටිකක් හොයලා බලන්න ඕනේ. මෙතන කවුද ඉන්නේ කියලා. ආ මං යනවා කවුද ගෙදර. මාර වැඩක් නේ. කොහේ අතුරු දාන් වුණාද මන්ද? පාර හගන්නත් වෙලාවක් තිබුණේ නෑනේ. මං කිව්වේ මේ කැලේ භූතයෝ ඉන්නවා කියලා. කො ඉතින් කවුරුත් අහන එකක් කිය. විකාර ෂුවර් එකටමයි දඩයක් ආරේ. මේ කැලේ නම් මොකක් හරි රසක් තියෙනවා. අපි ඉක්මනට මාරු වෙමු. තව ඉවසන්න මට බෑ. බඩර මුකුත් දාගෙන තමයි ඕන දෙයක්. එනවා. එනවා ඉසි. අතාරිනා. මේ මොකද මේ? අතාරිනාකෝ. දුවන්න බා ගහන ඇත්තමයි. දිවුවොත් නම් ගහන. ඔහොම ඉන්න. දිවුවොත් නම් ගහන ආයි. දුවන්න බා ඕක ඉන්න. නෑ කම්සේ දන්නවනේ මගේ හැටි. ගහනවා පොඩ්ඩට. මහා කැලේ බංගලාවක් කොයින්ද? එකත් එකටම හොරතැනක් වෙන්න ඇති. මම නම් කියන්නේ කොහේ හරි කුකුල් ෆාම් එකක් ඇති. මට නම් මාර වඩි කෙනෙක්. බඩර මුකුත් දාගන්න පුළුවන් තැනක් නම් මරු. මන්නම් කියන්නේ අපි ළඟට ගිහින් බලමු. අනේ මේ මට නම් බෑ. මදා මෙච්චර ලකපු පරිප්පුව. ගිහින් බලමු හල ඕන දෙයක් වෙන්න. කවුරු හරි හිටියොත් අපිට පාර හොයලා දෙයියනේ. යමු. පිස්සු කෙලින් නැතුව ඉන්නවලා. ඕක ඇතුලේ මොකු ඉඳිද කවුද දන්නේ? තමසලා ඕන දෙයක් කරගන්නවා. මම යනවා පාර හොයාගෙන. දැන් අම්මලත් අපි හොයනවා ඇති. මාත් එනවා බෝල් එක ෂුවර් එකන මොකද ඉන්නේ ගෝණි බිල්ලෝ. ඌයා පොඩින් අදින්න එපා. ලයි මගේ නැත්ත. When you know this is you know this is rude boy. Tobilage වැඩේ ගිරිනක විතරයි. කාලකන්ණි. මෙලව ගත්තේ. දැන් දුවපියව. දැන් ගිල හොයපියව. අර කෙල්ල කොහරි චුතුනද කියලා හොයපියව. මං තොබලට කොච්චර නම් කියලා දිනවද හොලක හැගාගෙන ඉන්න කියලා. ඒ කෙල්ලට මොන හරි වුණොත් අපි ඉඳලා අමාරයි. ලොක්කගේ විසමක් වෙන්නේ. දුවපියව. දැන් ඉතින් දුවපියව. අර ඇටි කිතුර කොහෙන්ද හොයාගෙන වරේ. හොයාගෙන වරේ. More fire.
වදේ මේ කංකරච්චලේ. කොයි වෙලාවෙ බැලුවත් කච 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 කච. පොඩ්ඩක් කට පියාගෙන ඉන්නව කොයි. Don't care. කියාර තමයි තව ටිකකින්. අර හොර පූසි පේන තෙක් මානක නැහැ. කවුරු හරි උස්සන් ගියාද කියලා කවුද දන්නේ? අපෝ අපි ඉඳලා ඉවරයි. අර අලිබෙල්ට් එක ගිලින එක විතරයි කරන්නේ. Don't care. සීදේවි මගේ ලංච එක රෙඩිද? තමුසේගේ මූලේ විකාරද බූරුවා? මම මේ ගිනිපත් වෙලා ඉන්නවා. යනවා. ඔය කඩමණිය තියලා කොහෙන් හරි කෙල්ල හොයාගෙන එනවා. යනවා. ඒ මරන්න තමයි වටින්නේ මම පංකම. අර රැවුල ලොකෝ කොහෙද දෙගෙන ගියත් දන්නේ නැහැ. මාර වැඩේ උනේ. මීනට හොඳට කන්දම්බේ. ඔන්න ඒ පිටක් ඉඳලාමු. පව් කතා කියන්නේ පාබෝලේ. තමස නම් මහා දුෂ්ටෙක්. මං කියන වැඩක්. අපි ආපහු කැම්ප් එකට ගිහින් පොලිසියට කියනවා. ඒත් ලොක්කා නැතුව ආපහු යන්නත් බෑනේ. පොලිසියට යනකොට ලොක්කගේ හපේවත් නැති වෙයි. දැක්කනේ අර බොතලේ තුන්දෙනාගේ සයිස් එක? හදිසි වෙලා වැඩක් නැහැ. අපි සද්ද නැතුව ඔහොමම ඉස්සරහට යමු. බය වෙලා දියොත් අපේ කිසි ගතියක් නැහනේ. එයි. එනවා. ඒ බෝලේ අපක් දෙනවා කෑල්ල. तू कहाँ गया आज बोले තමා කොහොමද වත්ත ඇතුළට ආවේ? මට කාලේ නාස්ති කරන්න වෙලාවක් නෑ ළමයා. උත්තර දුන්නොත් ඉක්මනට යන්න පුළුවන්. ඔය ළමයට බය වෙන්න තරම් දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මන් දැනගන්න ඕනේ කාගේ අවසරේ පිටද මේ වත්තට ඇතුළුනේ කියලා. මට හදිස්සියක් නෑ. ඔය ළමයට හිතුන වෙලාවක ඇත්ත කියන්නකෝ. අපි මොන හරි බිලෙමු නේද? When you do this, stop.
අපි කොහොම හරි මේ බංගලාව ඇතුළට රිංග ගන්න ඕනේ. හැමෝම කැමති නේද? මට ආයි බඩගිනි. ඉස්සල්ලාම කන්න මොනවාරි යවගමු. තමුසරා මාර බරජාරියෙක් අයිසේ. මම නම් කියන්නේ අපි අර නැති වෙච්ච ළමයා ගැනත් හොයලා බලන්න ඕනේ. මෙතන මොකක් කරේ ලොකු අභිරහසක් තියෙනවා. ෂුවර් එකට මේ ළමයා හිරකාරයෙක්. හරි අපි ප්ලෑනක් ගහමු. ලොක්කවයි ළමයාවයි දෙන්නම හොයාගන්න එක තමයි අද අපේ මෙහෙයුම. අන්න හරි. දෙමු නියම රහස් පරීක්ෂක වැඩ. කටවන් ඉන්න බය ගුල්ලා. ගම්බිරි සැට දෙකක්වත් නැහැ. එනවා මෙතන වැඩ කැලි දාන්න. නිකන් ඉන්නවා. Party when you know this is a හරි. අපි ගෙට ඇතුළේ නෝනේ චැනල් එක ගැන මං හරියටම දන්නවා. party. අප්පා ඇති යාන්තම් ඔය බෝල ගෙලිටිය මොකක් හරි වැඩක් නේද? අටචාරියෝ don't care. Party. Party. තාම උදේට කාලා නැහැ. මීට පස්සේ එහෙම ගෙදරින් එහෙම එල්ලලා තිබුණොත් කාමරයකට දාලා දොර වහනවා. හොඳට මතක තියාගන්නවා. තේරුණාද? ඕ! ඉන්නටි මිච්ච වගේ. මම මේ කරන්නේ රස්සාවක්. දෙයියනේ කියලා මට ඒක කරගන්න ඕනේ. තමන්ට තේරුණාද? ඒ ගමනේ ඥාව් කියන්න ගත්තද? බලවදේ. ඔය විකාර සද්ද නවත්තන්නයි කිව්වේ. ගානා මිරිස්. අපෝ! මොකද මේකේ සාක්කුවේ? චෝ කොහෙන්ද යකඩෝම හිරිකිත්තේ? Don't care. Oh my god Dotty. මේ ළමයි ටික තාම නෑනේ. හරි වැඩේ තමයි. පොඩ්ඩක් කරේට ගිහින් බලවෙනවද? එනවා ඇති තාම. මේ උස්සන බෝලේ බලනවා. හරි. තව පොඩ්ඩක්. දඟලන්න තු ඉන්නවා ඔය. හරි. චුම්මෝ හල බයිනෝ. කොහොම ඊටරේ? ගැට ගන්න.
යවවෙන් මටන මාව අගත්තනේ මුල්කාරය දුවන්න මෙහෙන්න යන්න බෑ ඔය දුරන්න අර මෝටර් ආලලාට කියනවා කම්සේ අල්ලන් ආපු ළමයාව හොයන්න කියලා. බංගලාවේ අසක් මුලක් නැහැ බලන්න ඕනේ. තමුසෙත්තියක් සෙවිලෙන් ඉන්නවා. හරිද?
මොනවා පායකට වැටුණාද මන් දන්නේ නැහැ. මම කිව්වා කැලේදී ආපහු යමු කියලා. බෝලේ වගේ හිටියට මටත් ටිකක් මොලේ තියෙනවනේ. මොලේ නෙමෙයි. තාමසෙදීවේ බය වෙලා. දැන් බේගල් ගොතන්න එපා බෝලේ. මන් දිවේ බාලා නෙමේ. මට හිතුණා මෙහෙම දෙයක් වෙයි කියලා. එහෙ අනිත් එක්කෙනා. අපි දන්නේ නැතයි තාමසේකයි වාරුව. අනේ මේ කටවන් ඉන්නවා. දැන් හොඳටම රෑ වෙලා. අපිට මේ ජරාව ඇතුළේ තමයි නිදා ගන්න වෙන්නේ. එකත් එකටම මෙහෙම වෙච්ච එකත් හොඳයි. පොඩි ජොලියකුත් තියනවානේ නේද මීටරේ? ඔය කතාවෙන් වැඩක් නැහැ. අපි හැමෝම හිතන්න ඕනේ මෙතනින් බේරලා යන විදියක් ගැන. අපි ඔක්කොම හයියෙන් කෑ ගහමු. එතකොට කවුරු හරි එන්නේ නැතයි. මේ මැන්ටලා කිව්වොත් කියන්නේ ඉතින් ඔහොම ගොන් කතාවක් තමයි. ඔය එන කට්ටිය අපි හතින් තියයි කියලා හිතන්නේ. හරි. දැන් අපි මොනවද කරන්නේ? මට උස්ම ගන්නත් අමාරුයි. බඩේ දැවිල්ල තේරෙන්නේ කිසිව. මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නාම ඉස්සෙල්ලාම් කරන්න ඕනේ බය නොවී ඉන්න එක. එතකොට තමයි මොලේ පෑදෙන්නේ. මං හිතන්නේ බතලේ ටික බෝල ගහනවාද කොහෙද? අහස හරි ලස්සනයි නේද? මගේ කාමරෙත් අර තියෙන පින්තූරයක් තියෙනවා. ඒකත් ගොඩක් ලස්සනයිද? ඔව් ගොඩක් ලස්සනයි. ඔයා ආසද අර ඈත තරුවස්සෙන් පාවෙලා යන්න? ඔය ආවේ තරුවස්සෙන්ද? ඔව් තරුවස්සෙන්. ගොඩක් ඈත ලෝකෙකද වා ඉන්නේ? ඔව් මං තරු පීරගෙන ප්‍යාඹගෙන ආවේ ඔයාව ඒ ලෝකෙට එක්කගෙන යන්න. තරුවෙක් ඉන්නකොට සතුටුයිද? ඔව් අපි තරුත් එක්ක සෙල්ලම් කරනවා. ඒ හරිම ලස්සනයි. ඇත්තම කියනවා නම් ඔයාගේ කාමරේ පින්තූරයට වැඩිය 10 ගුණයක් ලස්සනයි. මගේ අම්මත් මට එහෙදි හම්බ වෙයිද? මට ඒක නම් හරියටම කියන්න බෑ දුවේ. මට එහෙනම් ඔය තරු වලින් වැඩක් නැහැ. මම අඳුනන්නේ නැති තරු තව ගොඩාක් ඒ තියෙනවා. සමහර විට ඉන්න එක තරුවක ඔයාගේ අම්මා ඉන්න පුළුවන්. අපි දෙන්නත් එක්ක එකතු වෙලා ඔයාගේ අම්මව හොයාගමු. ඔය ඇත්තමද කියන්නේ? අපි කවදාවත් පොඩි ළමයින්ට බොරු කියන්නේ නැහැ.
වෙලාව කීයද බෝලේ? මන් දන්නේ නැහැ. ඕනම් බලා ගන්නවා. මට නම් හිතෙන්නේ අංකල් විද්‍යාඥයෙක්. ඔයා කිව්වා වගේ එයා මොකක් හරි පරීක්ෂණයක් කරනවා ඇති. ඔර නැති වෙච්ච ළමයා වගේ අපිටත් එළියට යන්න බැරි වේද? පරීක්ෂණයක් කරන්න. අනේ පොඩි ළමයෙක් හිට කරගෙන ඉන්න මොකද? හරි වැඩක් තමයි. ඔයගොල්ලෝ තාම හරියටම දන්නේ නැහැ නේ ඔය ළමයා හිරකාරයෙක්ද නැද්ද කියලා. අපි එකපාරටම මේ හිතන්න හොඳ නැහැ. මීටරේ කිව්වා වගේ මටත් හිතෙන්නේ මෙතන මොකක් හරි ලොකු අභිරහසක් ඇති. ඒක නම් ෂුවර්. අපි කොහොම හරි මෙතනින් ගැලවිලා ඔය ළමයා හොයාගන්න බලමු. ඔයා මේ ටවුන් එකට අතපය තියාගෙන ඉන්න බැරි දයිසේ. සාද්ද එළියට ගියා නම් බලා ගන්න තිබුණා වැඩේ. පව්වනේ එයා තාම පොඩිනේ. ඔයා යන්න එපා පොඩ්ඩෝ. සිනා ෂුවර් එක නම් මේක රාස් කරා. අපි රින්ගලයක්. ඊට මෙහෙම කියන්නත් බෑනේ. ඕකේ රිංගල මොන අපායකට වැඩේද කියලා කවුද දන්නේ? මට නම් බෑ කොයියත් යන්න. මේ තමුසෙට බැන්න අර බඩලත් එක්කම ඉන්නවා. තමුසෙ ගැලපෙන්නේ තුන්ටම තමයි. බය නොවි යන්. කොහොම හරි එලෙඩ යගන්නත් එපයි. මොකද ඔය? අන්න වැඩි. පැටි. නැගින්න. මට ඉඳන් ඉන්න දෙනවා. කකුල කකුල. හරි. නැගින්න. දිනවා. එන්නම් එළිය පේනවා. ඉක්මනට එනවලා. ඔය ලෝකෙකට යනවද මන්ද? ආරතික ගුහාවක් නේ. මේ ගුහාව ඇතුළේ මාර ගඳයි. නාන්න තමයි වෙන්නේ. මේකෙන් ගිහිල්ලා මොන ලෝකෙකට වැටෙයිද මන් දන්නේ නැහැ. පරිස්සමෙන් එනවා බෝලේ. කවුරු හරි මේකේ ඉඳලා තියනවා වගේ. මේ ගුහාවේ මොකා ඉන්නද? අපි මේ වැටලා තියෙන්නේ ගැලවෙන්න බැරි තැනකට වගේ. අනේ අපිට ගෙදර යන්න බැරි වෙයිද? බය වෙන්න එපා හලෝ. අපි කොහොම හරි බේරලා යන්. බේරලා ගියේ නැතත් කමන්නේ. මට මොන හරි කණ්ඩ දිනවනේ. ෂා මාර බාණ්ඩයක් නේ.
ළමයාව හොඳට ආරක්ෂා කරගන්න ඕන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේක මගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මුළු ලෝකෙටම බලපාන දෙයක්. ඒ නිසා ජීවිතේ ගියත් කමක් නැහැ. ළමයාව ආරක්ෂා කරගන්න ඕන. සම්පූර්ණ වගකීම තියෙන්නේ ඩොටීගේ අතේ. ඩොටීගේ අතේ. ඉතින් තා බොඩිගාඩ්ලා ටිකක් ගෙනත් දැම්ම නම් ඉවරයිනේ ડોක්ටර්. මේක අඬබේර ගහලා කරන වැඩක් නෙවෙයි ඩොටි. අපි ටික දෙනා විතරක් දැනගත්තම හොඳටම ඇති. පිරිස වැඩි වෙන්න ප්‍රශ්නත් වැඩි. මට නම් තේරෙන්නේ අර පිස්සු දොස්තරයා මොනවද කරන්න කියලා. අර හොර පූසිගේ ඔච්චරටම අගේ මොකද්ද? මට නම් තේරෙන්නේ අපේ හැම තමයි යන්නේ. ඕන් මං කිව්වා. අර යෝධයෝ මට නම් තවත් පරිස්සම් කරන්න බෑ. අපේ හැම තමයි යන්නේ අපිට ජීවිතය දෙන්නලු. විකාර. Don't care. එකත් එකටම ඔය කෙල්ලගේ මාර්ගයෙන් නිධානයක් වගේ එකක් තමයි ගන්න හදන්නේ. මං ඇහගාගෙන ඉන්නේ. මොනවා වුණත් අපි තව ටිකක් බලමු සුන්දරේ. අවුද්දන් නිධානේ අපිට ලැබෙයිද කියලා. Don't care. ඔයාගේ නම මොකද්ද? ටීනා. ඔයා බතලින්ට අහුනේ කවද ඉඳලාද? බතලයෝ කියන්නේ කවුද? අර ලොකු මිනිස්සු තුන්දෙනා. ඒගොල්ලෝ එදා ඉඳලා මාත් එක්ක මෙහෙ ඉන්නවා. ඒ කියන්නේ මේවා ගෙදරද? දන්නේ ඒ කියන්නේ මම මෙහෙ ඉන්නවා එච්චරයි. ඔයා අපි එක්ක එන්න කැමතිද? ඔව්. ආගේ අම්මා ඉන්නේ කොහෙද? අහසේ. අර තරු වලින් මටත් ටිකක් දෙනවද? සේරම ගන්න එපා. මටත් ඕන. අපි දැන් ඔක්කොම වාගේ යාළුවෝ හොඳේ? මට නම් බෑ තවත් ඔය කලව ආරක්ෂා කරන්න. තමලකාරය යනවා යන්න. තමුන් බලා ගන්න එකයි ඔක්කොම. අනේ එහෙම කියලා බෑ සුන්දරේ. අනේ මං කොහොමද සේරම කරන්නේ? අනේ ප්ලීස් ඔය කේන්තිය කරලා මොන කෙහෙල් මලකට මේ කෙල්ලෝ මෙහෙ තියාගෙන ඉන්නවද මන් දන්නේ. පරීක්ෂණයක්ලු. පොලිසියට වුණොත් අපිට පිටත් වෙන්නේ. Don't care. Don't care. Care. මේක තන don't care. Don't care. Don't care. Don't care. කන්න මොනාරි වල දෙනවද? නැත්තම් මම මෙතන මැරෙයි. තේරෙන්නේ නැද්ද? මාර වාතයක් තමයි. මේක ඔයාට ඕනේද ටීනා? බඩගිනිත් ඇතිනේ. මට තමයි දෙන්න බැරි. කී ඉඳලාද කන්න මොනවා ඉල්ලන්නේ? දෙනවක මෙයාට. පිස්සු කුඩා. ඔයාට ඕන තරම් කන්න ඕනේද? නැත්තම් මෙතන මම කිව්ව ඔය බන්නේ තමයි. පව්වනේ ටීනා.
Messed up and crazy world. Little kids worth more than diamonds and pearls. Mutu katawage punchi lamai ahase dilena taruha samai. Life will put you down and pick you up. If you're down to fight, you stand up. Karadara jeeviyate himak naha. වැටුනොත් නැගිටින්නට බැරිත් නෑ. Will a day like this ever come? In our own little world just having fun. මේ වගේ දවසක් එන්නේ නෑ. වෙන කරදර මොනවත් හිතෙන්නේ නෑ. Day by day time goes by and every day our friends multiply. සිටියොත් එක්වි යාළුවේ පැරදෙන්නේ අපි මේ ජීවිතේ.
ටීනා නෑ ටීනා නෑ ටීනා නෑ ටීනා නෑ ටීනා නෑ ටීනා නැති වෙලා. ටීනා නැති අයියෝ වෙලා. දැන් මම අපි කියන්නේ හරි වැඩේ තමයි. ඔය මම පැංචිට කිව්වා අර ගොම්බතේ නිකන් සෑම අපි දැන් මොනවද කරන්නේ? හරි අප්. කරන්නේ. අපි කොහොම හරි කරලා අර බූරු පැටව ටික ආයෙත් පාත් වෙන්න ඉස්සලා ටීනා වහා ගන්න ඕනේ. තේරුණාද? පැංචි සීනා ඕගොල්ලෝ කොහොම හරි හැමතැනම බලන්න. හොයමු යන්න. අද නම් ටීනා හොයා ගන්න වෙන්නේ නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ. කොහොම හරි ටීනා හොයා ගන්න ඕනේ. අනේ මේ මට නම් බෑ තවත් දුවන්න. මට නම් හොඳටම මාන්සි එහෙම දුවන එකත් මාර ආතල් මේ කයිය ගාලා හරියන්නේ නැහැ එනවල යන්න. මෙන්න මෝ හොඩ ඉවර සලගමු දෙමුනේ බතලේ අදනම් ඉවරයි නබල ඕලේ අර පැත්තට බෙරියන්නෝද ඉන්නවා ඉතින්. මිනිහත් මම වගේ බේරිලා ඇයි? අනේ මේ බේරිලාම ආව තමයි. අපි නැත්තම් මෙයා තාමත් නැත්තම් සිදුවේ? මේ කරන්නේ නෙමෙයි. ඔන්න කවුද එනවා මේ පැත්තට? මේ යන්න බැහැනේ.
මම බලාගෙන ඉන්න. දාන්න ගන්න ඕනේ මේ කිව්වා. කරන්නේ නැහැ. තට බෑ බ්‍රේක් කිව්වොත්. කොයි පාන්දක රසවත්යද මන් දන්නේ මේ. මුඩ ගහන්න. ඔය අද ගෙච්චෝ. ඔව්. බැවියෝ. පඩියෝ. පාට කිරි පබලු දෙපාරුවා අත්ලෝබා බුබුලු පබලු අමා වතුර නාලකින් අමරණීය වෙන එක වෙනවානේ අමා වතුර නාලකින් අමරණීය වෙන එක වෙනවානේ අවසර තියෙනවා නම් ඉඩකඩ ඕන තරම් මේ වාගේ තව දවසක් ආයේ එන්නේ නැහැ කොහොමද එතන කලින් අද ජීවත් වෙයලා නැලවියලා සතුටින් සියල්ලා නැලවියලා සතුටින් සියල්ලා නැලවියලා සතුටින් සියල්ලා නැලවියලා සතුටින් සියල්ලා කවුද නෝ මේ පැත්තට දුවපල්ලා අයියෝ
හිම වරුසා පොදක් වහිනවා රතුරෝස මල්ගාව පිණිබින්දු මිනිදීප්තිදී ජීවිතය සැහැල්ලුවෙම බිඳ පාසි සයනේ නිදී රන් පිහාටුවකින් හංකිති කවා මට කවුරුන්ද ඔච්චම් කළේ මා පටලන්න එපා මේ කුලේ මා පටලන්න එපා මේ කුලේ ලස්සනට තිබුණාට නීදුම්ද හරි සීතලයි වලාසේද සිරියහන උණුසුම්මුණේ මට තමයි මන්තවතිසාවේ නවතින්න යනවා ඉනි පෙළ හදා දෙන්නකෝ තනියට මමත් එන්නදෝ වරුසා පොදක් වහිනවා ඔරුවේ නරුරුවේ පාවී යමු ආකාශ ගංගා මතින් සඳ කිඳුරන් රැඟුම් නරඹමින් කාගේ උවමනාවටද මේ වත්තට පැන්නේ ගුටි කන්නතුව කියනවා හොඳයි ඔන්න මන් නොකිව්වයි එහෙම කියන්න එපා දෙලාරියක් කොළොප් පැලෙන්න තේරුණාද පිටත් කන්න මොකද ඇති කොල බඩ කොහෙන් දෙන්නද කොල ඔය දරුවට මද දෙන එක නවත්තනවා වදකාරයෝ ඇයි සර් මුන් අපිට දීපු වදේට මොනවා කළාම මොකද කියන්නේ මොකද මුන් ඉඳා මගේ තට්ටමත් පල්ලෝ කෑවේ නැත මන් නම් මේක ලේසියෙන් අතාරින්න අයියා කරු අපිට මේවට කියන්න ඕනේ මෙන්න මේ පොඩි මට තමයි සර් හැම දෙයකටම මුල දෙන එක
මුහුද හරි ලස්සනයි නේද? අපේ ලෝකෙ මුහුද විතරක් නෙවෙයි. එහි හැම දෙයක්ම ලස්සනයි. ඒ කිව්වේ ඒ ලෝකෙ ළමයි කවදාවත් ලොකු වෙන්නේ නැහැ. හැමදාම හුරතල් විදියට ඉන්නවා. ඉතින් කොච්චර ෂෝක්ද? එහෙත් මං වගේ අම්මලා තාත්තලා නැති ළමයිනුත් ඉන්නවද? ඒ අම්මලා තාත්තලා ගොඩාක් ඉන්නවා. එක්කෙනෙක් නැති වෙනකොට තව එක්කෙනෙක්. ඒ නිසා කවදාවත් පාළුවක් දැනෙන්නේ නැහැ. මම මෙච්චර කල් හිටියේ තනියමනේ. ඒත් යාළුවොත් එක්ක ඉන්නකොට ආසයි. එහෙමනම් එන්න අපි රවුමක් යමු. ටීනා! ඒ භූතය භූතය බැලුණා! යමු!
මම ජීවිතේ මම ජීවිතේ බලාපොරොත්තු වෙලා හිටිය හොඳම මොහොත තමයි මේ. හැබැයි මම කවදාවත්ම හිතුවේ නෑ පිටසක්වල ජීවියෙක් එක්ක මෙහෙම මූණට මූණ කතා කරන්න හම්බ වෙයි කියලා. මං කෙලින්ම කතාවට බහින්නම්. ඔය දරුවව හිර කරගෙන ඉන්න එකේ කිසි තේරුමක් නැහැ. හිර කරගෙන ඉන්නවා කියලා වරදවා තේරුම් ගන්න එපා. මං උත්සාහ කෙරුවේ මේ ළමයා හරහා ඕගොල්ලන්ගේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් ඒක වෙලා තියෙනවා. අනාගතයේ දවසක අපි පිටසක්වල ජනපද හදනකොට කවුරුත් මට දුෂ්ටයෙක් විදියට සලකන එකක් නෑ. ඒ වුණත් ඒ ඉන්නේ මගේ දුව. ඔයාගේ දුව වුණාට එයා අපේ මනුස්ස දුවක්. ඒ විතරක් නෙවෙයි. එයා අපේ ලෝකෙටම වටිනා වස්තුවක්. අම්මයි තාත්තයි ග්‍රහලෝක දෙකක ඉන්න දරුවෙක්. කවදාවත් අපිට හම්බෙලා නැහැ. මං හදන්නේ ලෝකෙට හොදක් කරන්න. ඔයා ඒක තේරුම් ගන්න. ලෝකය ගැන ඔයා තීරණය කරන්න. නමුත් දරුවා ගැන තීරණය ගන්නේ මම. මට සිද්ධ වෙනවා දරුවව අරගෙන යන්න. එතකොට මම ඉදිරියේදී කරන්න හදන පරීක්ෂණ කටයුතු ඒවා ඔක්කොම නවත්තන්න කියලා දුවා කියන්නේ. කවදා හරි දවසක දරුවා තීරණය කළොත් මේ ලෝකෙට එන්න ඕනි කියලා ඒකට මගෙන් කිසි බාධකයක් නැහැ. මම මෙයාට කියන්නම් ඇවිත් ඔයාව මුණ ගැහෙන්න කියලා. එතකොට හරිනේ. මං එතකම් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ? අපි මේ ප්‍රශ්නේ සමාදානෙන් විසඳගන්න එක නේද හොඳ? ඔයාලගේ පෘථිවිය වැඩි කල් පවතින්නේ නැහැ. කොහොමටත් මේ ලෝකයේ ළමයින්ට ගැලපෙන තැනක් නෙමෙයි. ඒ හින්දා මම මගේ දරුවව අරගෙන යනවා. ඔයාගේ දරුවා විතරක් බේරගන්න එක විසඳුම නෙවෙයි. මේ තව කෝටි ගණනක් ළමයි ඉන්නවා. දෙයනේ ඕගොල්ලෝ කී දෙනෙක් මේක ඇතුළට වැදිලාද? මොනවා කරනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ.
මේ හොරගෙඩිය කොහෙන් පාත් වුණාද ඒ පාර? හැම එකකටම බෙරිහන් දෙන්න හදන්න එපා ඩොටි. දැන් වහාම ගිහිල්ලා ටීනව අරගෙන එනවා. ළමයාව මල් ළඟම තියාගන්න ඕන. මොන ටීනෙද්ද ડોක්ටර්? ඒ මාර දූතිකාව ආයෙත් තොරොන්චි වෙලා. අර වසවර්ධි මාරත් එකයි පැනලා යන්න ඇති. ආයෙ දෙකක් නෑ. අපොයි සර් අපි විනාසයි. බොඩිගාඩ්ලා ටික සුනේසුම්. ටිකක් හුස්ම අරන් කියනවකෝ. මොකද වෙලා තියෙන්නේ? බලන්න දුකේ බෑ සර්. උන්ට මඤ්ඤා. අපි හැමදාම දකින හින්නවලට මොකද එලියෙන් වෙන්නේ? ඒ වදුවේ ඔයාගේ අම්මයි තාත්තයි හොරකම් කරනවනේ. අපිට බැරි දෙලියෙන් ඒ හින අල්ලගෙන හිර කරගෙන තියාගන්න. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි පුතේ. ඒත් හැමදාම හීන බල බල ඉන්න අපිට කවුරුත් ඉඩ දෙන්නේ නෑනේ. තේරුණාද? අනේ අපිත් ආසයි නේලියන් ඒ හීනවලම ජීවත් වෙන්න. ඇයි? ඕගොල්ලෝ කැමති නැද්ද ඒ හීන ඇත්ත වෙනවා දකින්න? ආසයි ආසයි. අපි ඔක්කොම ආසයි. බොහොම හොඳයි. ඒත් යාළුවනේ හැම හීනයක්ම හැබෑ වෙනකොට ඔයාලගේ ජීවිතේ කිසි ලස්සනක් නැති වෙනවනේ. Hati hari mu
ඔය දරුව අපේ කතාව අහගෙන හිටිය නේද? අපට වැඩි වෙලාවක් නෑ දරුවෝ. මේ අවස්ථාව හරිම භයානකයි. දැන් ඉතින් ඔයගේ පරීක්ෂණ ඔක්කොම අපතේ ගියානේ. නෑ දරුවා. මේ කාරණේ හොඳින් අහගන්න. කම්පියුටර් එකේ තියෙන දේවල් ඒලියන් විනාශ කරාට අපට පස්සට යන්න බෑ. ඔයාගේ ඔය පරීක්ෂණ වල තේරුම මොකද්ද? ඒ ළමයාගේ තාත්තා ඒලියන් කෙනෙක් කියලා ඔයා දැන් දන්නවනේ. ඒ හින්දා තමයි මං එයාගේ DNA පරීක්ෂා කළේ. ඉදිරි අනාගතයේ මේ තොරතුරු ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මම මේ කරන්නේ ලෝකෙට ලොකු සේවයක්. දැන් ඉතින් ඔක්කොම ඉවරයිනේ. ටීනාවත් අරගෙන ඒලියන් යන්නේ යයි. ටීනාව අරගෙන ගියාට මේ වැඩේ මෙතනින් කෙලවර වෙන්නේ නැහැ දරුවා. අද සිද්ධිය හරිම සංකීර්ණයි පුතා. ඔයා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කාරණේ හොඳින් අහගන්න. මේ ඔරලෝසුවේ තියෙන්නේ මං කොපි කරගත්තු DNA වල විස්තර ටික. මං දැන් ඒක ඔයාට දෙනවා. කොයි වෙලාවෙ මගේ ජීවිතේට අනුතරක් වෙයිද දන්නේ නැහැ. මේක හොඳින් ආරක්ෂා කරගන්න. මට මොනවා හරි වුණොත් ඔයා මේ දත්ත වලින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ පුතා. ඔයා හොඳට මොලේ තියෙන දරුවෙක් බව මට තේරෙනවා. දැන් යන්න පුතා. යන්න.
මේ දූල පුතාල චුට්ටකට පැත්තකට වෙන්න. අපි මේ පුතාව කොහොම හරි සනීප කරමු. බෑ බෑ. මෙයා අපේ යාළුවා. අපි මෙයාව දාලා කොහෙවත් යන්නේ නැහැ. ඔව් ඔව්. අපි මෙතනින් අඟලක්වත් හෙල්ලෙන්නේ නැහැ. ළමයා අයිති ඔයාට විතරක් නෙමෙයි. අපිටත් අයිති. එයාගේ අම්මා මෙහෙක් කෙනෙක්. ඒ හින්දා ටීනව එක්කන් යන්න එපා. එහෙම වුණොත් ඒක බලහත්කාරකමක්. අපි එහෙමනම් ටීනගේ තීරණය මොකක්ද කියලා බලමු. එයා කැමති නම් දිගටම මෙහි ඉඳීවි. ડોක්ටර් උත්සාහ කරන්නේ හොඳ දෙයක් කරන්න. එයා නරක කෙනෙක් නෙමෙයි. ડોක්ටර්ත් එක්ක මගේ කිසි තරහක් නැහැ. එයා කරන්නේ හොඳ දෙයක් තමයි. ඒ වුණත් මට මගේ දුව ඕනි. ඔයා ડોක්ටර්ට මොකුත් කළේ නෑ නේද? නෑ නෑ නෑ. ડોක්ටර්ට කිසි කරදරයක් කරේ නෑ. එයා හොඳින් ඇති. ડોක්ටර්ගෙන් පස්සේ ඔයා මේ පර්යේෂණයේ දිගටම ඉදිරියට ගෙනියන්න ඕනි. අනාගතයේ හොඳ විද්‍යාඥයෙක් වෙන ලක්ෂණ ඔයා ළඟ තියෙනවා. අනාගතයේ දවසක ටීන ලොකු වුණාම මං ටීනව මෙහෙට එවන්නම්. එතකොට දෙන්නත් එක්ක අලුත් දේවල් හොයාගන්න. මේ ඉන්නේ ටීනාගේ තාත්තා. එයා ඇවිල්ලා ඉන්නේ ටීනා එක්කන් යන්න. දැන් අපි මොකද කරන්නේ? මම ටීනා අපේ ගෙදර එක්කගෙන යනවා. නෑ නෑ අපේ ගෙදර නේද ටීනා? නෑ නෑ අපේ ගෙදර ගෙනියමු. අපි ටීනටම කියමු ඒක තීරණය කරන්න කියලා. දුවනවා නේද මගෙත් එක්ක යන්න? ඔයා ගොඩක් හොඳ කෙනෙක් තමයි. ඒත් මට අම්මා නැතිව ඉන්න බෑ. අර ඈත තරු අතරේ පාවෙලා යනකොට කොච්චර ලස්සනද කියලා ඔයා දන්නවද? අම්මා නැත්තම් මට ඒ ලස්සනෙන් වැඩක් නැහැ. මෙහෙ වගේම තියෙයි එහෙත්.
අපි එහෙනම් යමු නේද දුවේ?